මුලින්ම කියන්න තියෙන රනිදු මල්ලි කිව්වනේ එයා O ඔව්. levels අඩු රිසල්ට් එකක් අරන් A levels වලට ආවම හ්ම්. එහෙම කියලා මට කියන්න තියෙන හ්ම්. එක අනිත් පැත්ත. මට අර ඔව්. O levels ශිෂ්‍යත්වය හොඳට පාස් වෙලා O හ්ම්. levels හොඳට පාස් වෙලා A levels ඒ කියන්නේ A level වලට ආවට පස්සේ නිකන් අර බය වෙන්න දෙයක් නැහැ මේක කරගන්න පුළුවන් වගේ එකක් හ්ම්. හිතට ආවා. ඒ නිසා අර හ්ම්. ලොකුවට අපිට කොරෝනාත් ආවනේ. ඒ හින්දා ඔව් මම අනිවාර්යෙන්. කොරෝනාත් එක ක්ලාස් ගියෙත් නැහැ. කොහොම හින්දා අන්තිමට ප්‍රශය එකේ S එකක් තියෙන කෙමිස්ට්‍රි වලට. හ්ම්. ක්ලාස් ගියේ නැහැ පේපර්ස් කරෙත් නැහැ මුකුත් අර දැන් හ්ම්. මෙතනත් ඇති රිවිෂන් ඉන්න අය එහෙම හ්ම්. බරත් එක නිකන් එස් මම ඒක එකක් එයාට කිව්වේ ෆ්‍රෙෂ් අයි තිබුණේ කෙමිස්ට්‍රි. ඒක ඔව් එයා දෙවෙනි කෙමිස්ට්‍රි වතාවේ ෆ්‍රෙෂ් එකක් ලියලා තිබ්බේ ඒකක් කරගත්තා. හරිද? ඔව් ඊට හ්ම්. පස්සේ මගේ යාළුවා තමයි හෂානි කියන්නේ අක්කගේ නංගි ඔව්. නංගි එයා හෂානි හැම වෙලේම පෝස්ට් දාන ඉතින් අක්කයි ක්ලාස් එක ඊට පස්සේ මේ මම ඒව කවුද අහලා එහෙම කියලා අහලා ඊට පස්සේ අක්කයි ක්ලාස් ආවේ මම හැම එකටම ෆිසිකල් ආව සාමාන්‍යයෙන් හ්ම්. එකක්වත් නේ මිස් කරෙත් නැහැ ක්ලාස් ඔව්. කොහමද ආවට පස්සේ ඒ කියන්නේ මම ඊට කලින් සර්ලගේ වීඩියෝස් බලලා තිබ්බ YouTube හ්ම්. කොරෝනා කාලේ ක්ලාස් ගියේ නෑ අක්කේ හ්ම්. YouTube වීඩියෝ තමයි බැලුවේ ඒ ඔව්. සර්ලයි කිසිම කෙනෙක්ගේ පිළිවෙල නෝට් එකක් තිබ්බේ නෑ ඒක හ්ම්. මා ඒක කියන්නම ඒ කියන්නේ හ්ම්. ඔය දැන් ප්‍රසිද්ධ ගුරුවරු ඉන්නවා රිවිෂන් කරන හ්ම්. මාත් ක්ලාස් ගිහිල්ලා තියෙනවා කාගෙත් හ්ම්. පිළිවෙලට අර නීට් එකට තියෙන නෝට් එකක් හැම පොයින්ට් එකම තියෙන එක නෝට් එකක් තිබ්බේ නෑ අක්කයි නෝට් එක මාරු ඒ කියන්නේ මම හෙන ආසාවෙන් නෝට් එක අක්කා මම හිතන්නේ දැනුත් උගන්වන්න මගේ නෝට් එකකින් ඕ නෙමෙයි දැන් ඉතින් දැන් මම උගන්වන්නේ ඕගොල්ලන්ට පරිසර දූෂණයට ගොඩාක් ඔව් පාඩක් නතාෂාගේ නෝට් එක තමයි මම ඔයගොල්ලන් ෂෙයා කරන්නේ. ඔව් කවිෂාගේ එහෙනම් නෝට් ෂෙයා කරනවා. ඔය ඒගොල්ලන්ගේ නෝට්ස් තමයි ෂෙයා කරන්නේ මම. ඔව්. අක්කගේ නෝට්ස් පිළිවෙලට අර ගන්නට ඔක්කොම ඔව්. පොයින්ට්ස් ටික එන්න තියෙනවා. ඊට පස්සේ මම අක්කගේ නෝට්ස් ටික අරගෙන ඒක ඔක්කොම පාඩම් කරලා අක්කා ඒ කියන්නේ පාඩම ඉවරනට පස්සේ ඒ අදාළ කොටසෙන් ඒ ටික ප්‍රශ්න ටිකක් හොයලා ඒ කියන්නේ අපිට අවුරුදු පොඩි 10ක ප්‍රශ්න පාඩයක් ටිකක් කරනවානේ අපි නේද? ඔව් හ්ම්. පී බ්ලොක් එකේ වුණා මේකෙන් අර අදාළ ප්‍රශ්න ටික ඔක්කොම අක්ක හොයලා දීලා මේ ටික කරන්න කියලා කිව්වා. ඒ හ්ම්. කියන්නේ ඒ අක්ක කියපු වැඩ ටික තමයි මුලින්ම පිළිවෙලට කරන් ආවේ ඉතින්. වෙන හ්ම්. මොකුත් නැහැනේ කොහොමද? හ්ම්. ඊපස්සේ ඒ විදිහට කරලා අන්තිමට අන්තිම මාසෙනේ අක්කා පේපර් ක්ලාස් පටන් ගත්තා. පේපර් ක්ලාස් පටන් ගද්දි මම දැන් මට ලකුණු තිබ්බේ 40 ගණන් වගේ. හ්ම්. 40 හ්ම්. ගණන් වගේ තමයි තිබ්බේ. ඊට හ්ම්. පස්සේ අන්තිම පේපරේ මට ලකුණක් හරි 70 ගණක් හරි තිබ්බා. හ්ම්. මම හ්ම්. තාම මේක පරිස්සම් කරලා අරන් තියලා තියෙන අක්කාලා ඔව්. ලියලා තියෙන නෝට් මේ එකත් එක්ක. ළඟදිත් මේ මට මේ එව්වා ෆොටෝ එකක්. ඒ වුණානේ ඔය එක තමයි. ඔව්. එහෙනම් මේ ඉතින් කියන්න තියෙන අර එයාලා වැඩ කරද්දි පිළිවෙලට කරන්න කියන එක කියන අර හ්ම්. තනින් තන මෙයා කරන්නේ නැතුව අනිත් එක අර කලින් තනම අක්කා එක හොඳටම ඉගෙනනවානේ මම අර හ්ම්. අක්කාගේ තන ක්ලාස් ඇවිල්ලා අක්කන් ප්‍රශ්න ඔව්. අහලා එම එතනදී හ්ම්. මේ ඉගෙන ගත්ත එකනේ දැන් ඔව්. මේ එක්සෑම් එකට ඇද්දිත් මට 5 6 දෙකම හොඳටම කරන්න පුළුවන් අක්කා ඔව්. එක්සෑම් එකේ ඉවරලා ආපුවම මේ 5ද 6ද කරේ නැගි දෙකම මට හොඳට පුළුවන් නේද කියලා කියන්නේ ඒ කියන්නේ ඉච්චරනම් ෆිසිකල් පුළුවන් කරේ වෙන්ද මම 5 6 එතන ඒ වෙලට තේරෙන කරනවා කියලා තමයි 5 6 ගියේ 7 කොහොමද අනිවාර්යෙන් කරනවා කියලා ගියා. කියන්නේ මම ඔව්. අක්කයි ක්ලාස් එකදී මට 7 කියන්නේ අර ඉනෝගනික් වල සංගත සංකීර්ණ තියෙන ඔව් ප්‍රශ්නේ. සංගත ඒක මුකුත් මම දන්නේ නැහැ. ඊට හ්ම්. පස්සේ අක්කයි පේපර්ස් වල මම කියන්නේ විවරණය කරන්න තරම් හොඳට පේපර් එක ලිව්වා. ඉස්සර හොඳට අක්කයි තියරි ටික ඉනෝගනික් තියරියම හොඳට කියලා දුන්නා අක්කා. හ්ම්. මේ අන්තිමට ඒ ලෙවල් පේපර් එළියදී 7 වෙනි ප්‍රශ්නේ මම දන්නේ මගේ වැරදි තියෙන විදියක් නැහැ කියලා. ඉස්සරට මම ෂුවර් ප්‍රශ්නේ උත්තර ලියපු එක. හ්ම්. ඊට පස්සේ 8 කොමත් කරනවා කියලා හිතන් ගියේ ඕගනික් හ්ම්. එක. 9 හ්ම්. කරන්නේ නැහැ කියලා හිතන් ගියේ. මොකද මගේ සුළු කිරීම වර්ධිනවා. ඒ හ්ම්. කියන්නේ ගණනයේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මගේ සුළු කිරීම කොමත් වර්ධින. ඒ කියන්නේ පොඩි එකතු කිරීම අඩු කිරීම වර්ධින සීන් එකක් තිබ්බා. ඒ හින්දා හ්ම්. මම හිතා හිටියේ 10යි 8යි කරනවා කියලා. හ්ම්. ඒ ටික තමයි කරේ. හ්ම්. එතකොට මම සාමාන්‍යයෙන් එන කලබල ළමයි එකක කොයි වෙලෙත් කියන ඔච්චර කලබල යද්දි 7 වෙනි ප්‍රශ්නේ මම දන්නේ මගේ වැරදි තියෙන විදියක් නැහැ කියලා. ඉතින් මම ෂුවර් ප්‍රශ්නේ උත්තර ලියපු එක. හ්ම්. ඊට පස්සේ 8 කොමත් කරනවා කියලා හිතන් ගියේ ඕගනික් හ්ම්. එක. 9 හ්ම්. කරන්නේ නැහැ කියලා හිතන් ගියේ. මොකද මගේ සුළු කිරීම වර්ධිනවා. ඒ හ්ම්. කියන්නේ ගණනයේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මගේ සුළු කිරීම කොමත් වර්ධින. ඒ කියන්නේ පොඩි එකතු කිරීම අඩු කිරීම වර්ධින සීන් එකක් තිබ්බා. ඒ හින්දා හ්ම්. මම හිතා හිටියේ 10යි 8යි කරනවා කියලා. හ්ම්. ඒ ටික තමයි කරේ. හ්ම්. එතකොට මම සාමාන්‍යයෙන් එන කලබල ළමයි එකක කොයි වෙලෙත් කියන ඔච්චර කලබල වෙන්න එපා ඉවසීමෙන් කරන හ්ම්. කලබලෙන් ඉඳලා අනි ලකුණු අඩු වෙන්නේ එහෙම කිය කිය. හ්ම්. මේ අර නතාෂාට හැම ඉවසීමෙන් වෙලෙම වැඩ. බැරිකමට නෙමේ ලකුණු නැත්තේ යාට ඔව් තියෙන්නේ හදිස්සිය. හදිස්සිය එකතු ඔව්. කිරීම අඩු කිරීම වරදිනා එහෙම ඒවා තමයි හ්ම්. තියෙන්නේ. හ්ම්. එහෙම තමයි ඉතින් කෙමිස්ට්‍රි වල ලකුණු හදාගද්දි ඔව්. සතියෙන් සතිය එක ප්‍රශ්නයක් ටාගට් කරලා ලකුණු හදාගෙන එකපාරම හ්ම්. මට ඔක්කොම හදාන්න යන්න එපා. ඔන්න. එහෙම කරන්න. හ්ම්. කම්බයින් ඉතර පන්ති තිබුණ අපේ ගෙදර. ඒ කියන්නේ ඔය ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා මම තව අවුරුදු 2ක් විතර වගේනේ නතාෂාලා පන්ති තමයි ඉන්ස්ටිටියුට් එකට මුලින් අරන් ගියේ. එතකොට බස් ඉන්ස්ටිටියුට් එකට තිබ්බෙත් නෑ. මොකද්ද බස් නෑ. බස් හරිද බස් තිබ්බෙත් නෑ. නෑ. ඕ දැන් සමහර රට දැන් අපේ ගෙදරට පයින් යනවා කිලෝමීටර් 2ක් විතර. හරිද? මෙතන තව ඉන්නව එහෙම පයින් ආපු කට්ටිය විස්තර කරමු ඉස්සරහට. මන්ති හිටිය මන් දැක්කා. ඔව් මන්තිත් මන්ති ඉන්නවනේ. හිටියේ ඔව් ඒ කියන්නේ නෑ. ඉස්සර අපේ ගෙදර පන්ති තිබුණේ මේගොල්ලෝ කිලෝමීටර් 2ක් විතර පයින් එනවා අපේ පාරේ බස් අඩුයි. ඉස්සර මම
කැම්පස් යන ගමන් පන්ති කරපු නිසා මං ඉන්ස්ටිටියුට් වලට යන්නේ නැහැ. මට ලේසි ගෙදර කරන එක. ඉතින් මෙයාලා උදේ පන්තියට එනවා. උදේ පාන්දර හැරීගෙන දැන් නතාෂා ගෙවල් කොහෙද? බේරුවලක් බේරුවල අවුත් කන්ද විහාරේ ගාව. හරිද? එතකොට කන්ද විහාරේ ගාව ඉඳලා නතාෂා කළුතරට ඇවිල්ලා කළුතර නාගොඩටත් ඇවිල්ලා බෝම්බුවලටත් එනවා නතාෂා. හරිද? සාමාන්‍යයෙන් කිලෝමීටර් ලොකු ප්‍රමාණයක් ඇත්තටම බස් තුනක එන්න ඕනේ. හරි විදිහට බස් තුනක එන්න ඕනේ. හරිද? ඒත් ගෙදරට එනවා. ඒත් ඇවිල්ලා කරා සහ නතාෂා ඒ කියන්නේ පළවෙනි පරමාණුක ව්‍යුහයේ පාඩමේ ඉඳලම ඉගෙන ගත්තා. පළවෙනි ෂයි එකේ කරපු දේවල් ඔක්කොම අත්හැරලා මම මුලින් ඉඳලා කරනවා කියන හිත හදාගෙන කරන්න ගත්තා. ඒක තමයි යාට හරි ගිය අනිත් දේ කියලා මං හිතන්නේ. මොකද පළවෙනි වතාවෙත් අර චූටි චූටි කුණු ගොඩවල් ඔළුවේ තිබ්බනම් ඒක කරන්න බෑ ඇත්තටම. හරිද? ඒකයි. ඒ කියන්නේ අර වෙනස්වැල්ලගේ තියෙන තනින් තන අර පොඩි. කියන්නේ එක පොයින්ට් එකක් තියෙනවා එක සර්ගෙන කෙනෙක් කෙනාගේ පොයින්ට් එක නෑ. එහෙම එකක් නේ තියෙන්නේ. දැන් මම අර කල්ලිත් අප්පයි නෝට් මාරු පිළිවෙලයි කියලා. මම අද කැම්පස් එකේ කෙමිස්ට්‍රි මාක් කරේ වැඩකට ඕනම අක්කට මෙසේජ් එකක් දාලා නෝට් එක ඉල්ල ගන්න. මේ හරි පිළිවෙල නෝට් එක. අනිත් එක අපේ ළමයිට මේ කෙමිස්ට්‍රි වලට MCQ පොයින්ට්ස් නෝට් හදන්න කියන්නේ දැන් යාලා වර්ධිනේ විවරණ. අර අක්කා කිව්ව විදිහටම අක්කා කිව්ව මේ පිළිවෙලට උනා වැටි කරන් එතන යාට කොහොමද වෙන දේවල් කරන්න කියන මම කියන්නේ අක්කා මේක කරන්න ගම අක්කා කියන දේවල් මේ විදිහට පිළිපැද්දා කියලා එහෙම කරා කෙමිස්ට්‍රි වලට පේපර් එකත් මම දන්න මට අනිවාර්යෙන් essay එකට 40ට එහා තියෙනවා නේ මොකද මම MCQ එක පොඩ්ඩක් අවුල් කරගත්තා MCQ තිබ්බේ 34යි ඊට මට ඒකත් තියෙන නිසා අනිවාර්යෙන් මම බයේ හිටියේ B එකක් ඒ කියලා මම බයේ හිටියේ B එකක් හෝ C එකක් කියලා මම බයේ හිටියේ ඔව් දැන් මට ෂුවර් එකක් තිබ්බා ඒකක් ඒ කියලා මොකද මම essay එක හොඳටම ලිව්වා අර වැරදි තියෙන දේ නැහැ essay එකේ ලිව්වා වගේ අනිවාර්යෙන් එතකොට පේපර්ස් කරනකොට ඔයා ස්ටෙප් බයි ස්ටෙප් හදාගත්ත විදිය චුට්ටක් කියලා දාමු පේපර්ස් කරද්දි මුලින්ම අක්කලි පළාත් පේපර්ස් නේ ඒක ටිකක් අමාරුයි. අර සාමාන්‍ය ලෙවල් පේපර් එකට දාන්නානේ. ඒවල ඉතින් මුලින්ම කලියදී 40 ගණන් ලකුණු ඊට පස්සේ මම කරන ප්‍රශ්න හතර හරියට හිතාගෙන ඒ හතරට කියන්නේ දැන් ෆිසිකල් නම් දෙකෙන් අනයක් කරන්න පුළුවන්. අර ඉතුරු 9 8 9 10 තුනේ මම කරන් ටික තියෙනවා. ඒ ටික මෙයා කරගෙන කර්මාන්ත ප්‍රශ්න නම් කියන්නේ එක කර්මාන්තේ සතිය හදාගත්තා. ඒ කියන්නේ කර්මාන්තේ පොඩි කැලියම හදාගෙන එසේ කොහොමද අවුලක් තිබ්බේ නැහැ පේපර් ලියන්න ගත්තත් ඔකට MCQ තමයි මගේ අවුල තිබ්බේ අර අක්ක ඔක්කොම තියරි ගන්නලා ප්‍රශ්නත් ඔක්කොම කරලානේ පේපර් කරන්න ගත්තා. ඒකට එසේ එකේ මොකද අවුල තිබ්බේ නැහැ MCQ තමයි හදාගත්තා. අද මමට මේ ළඟදිත් එව්වා මේ මං අන්තිමටම ඔයාට පේපර් එක දීලා තියෙන 2023 12යි 23. හරිද? ඒ පේපර් එකට ඒගොල්ලෝ පරිස්සම් කරලා තාමත් අරන් තියාගෙන ඉන්නවනේ. ඔව් මම ඒක පරිස්සම් කරලා තියලා තියෙනවා. මං අන්තිමට කෝඩ් එකක් ලියනවා අන්තිම පේපර් එකේ. ඒක කෙමිස්ට්‍රි කොට ගියක් හින්දා කෙමිස්ට්‍රි කොට ගියෙන් තමයි මට අර මම දැන් කරන ඩිග්‍රී එකත් සෑහෙන හොඳ ඩිග්‍රී එකක් අර ජොබ් මාකට් එකට එන්නේ අපේ 40 දෙනා විතරයි හින්දා සෑහෙන හොඳයි. ඉතින් ඒක අක්කා හින්දා කොට ගියා හින්දා අනිවාර්යෙන් මම ඊයර ඔක්කොම පරිස්සම් කරන් අරන් තියෙනවා. ඔව් හොඳයි. අන්තිමට කියන්නේ ඉතින් දැන් මාස් 3ක් නේ තියෙන්නේ. ඒතකොට පිළිවෙලට ටික කරා යන්නේ. ඊට තනින් තන හරියට ටයිම් බැලන්ස් කරන් හරියට සබ්ජෙක්ට් එක බැලන්ස් කරගෙන පිළිවෙලට කරා යන්නේ කියලා. ඔකේ තනින් තන කරන්නේ නැතුව එකක් ඩවුන් වෙලා අනිත් එකට ඒකක් වැඩක් නැහැ. ඒ හින්දා හරියට ටාගට් එකක් හිතුව කරන්න කියලා. අනිත් එක අර අක්කා දෙන පේපර්ස් ටික හරියට අර රණිදු මල්ලක් වගේ බොරු වංචා කරන්න නැතුව කරන්න කියලා. අපි ඕනවට එක වැඩක් නැහැ. ඒක තමයි කියන්නේ. අනිවාර්යෙන්. ඒක මේ කියන්නේ මේගොල්ලන්ට දැන් මේ මාසයක පේපර්ස් පටන් ගන්නවා.